සහමතාලට ආදරයෙන් පිළිගන්නවා අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය ඔයාලව. මේ බලන්නකෝ හරි ලස්සනට පිපිලා ඉන්න කෙනා දවසින් දවස හිමින් පිපෙනවා මං හරි ආසාවෙන් බලන් හිටියා. සූර්යකාන්ත මල කියන්නේම ආශිර්වාදයක් කියලා සමහර තැන්වල මං කියවලා තියෙනවා. සූර්යකාන්ත මලට අග්නි මල කියලා කියන්නේම මේ ලස්සන පැහැය සහ මලේ ස්වභාවය නිසා වෙන්න ඇති. අපි යමු දවල් බත් එකට කොළමැල්ලුමක් නැත්තම් සලාදයකට කදිමඩ ගැලපෙන දෙයක් කඩා ගන්න. මේ තෙබු බැලේ මං ගෙදර ගිය දවසක තාත්තා දුන්නේ හදාගන්න කියලා. තෙබු කියන්නේ ශරීරයේ සීනි මට්ටම පාලනය කරන හොඳ පලා වර්ගයක්. සලාදයකට අවශ්‍ය ප්‍රමාණයට තෙබු කොළ ටිකක් කඩාගෙන කරපිංචා අයිති 2-3කුයි රම්පෙ කොළයක් දෙකක් කඩාගත්තා. විශාල ඉඩ ප්‍රමාණයක් නැති වුණත් මං එදිනෙදා අවශ්‍ය කරන දේවල් පුළුවන් විදියට මගේ ගෙවත්තේ හදාගෙන තියාගන්න මං හරි ආසයි. එන්නකෝ අපි දවල්ට යමු. මං ඊයේ හවසේදී එළවලු කඩේ කෙසෙල් මුව තිබුණා. දිනී ගමේ එළවලු ಜಾති කන්නාස නිසා මං අරගෙන ආවා. අඹ ඇඹුලටම ගැලපෙන අඹ ගෙඩි දෙකකුත් ගත්තේ මං හෙට හදන මෙනු එක හිතාගෙනමයි. කීරමින් සාලයෝ ටික හොඳට පැදගන්න මං හිතුවේ. ඒ නිසා සීසන් වෙන්නත් ටිකක් වෙලා තියන්න ඕනි නිසා මං මාළු ටිකට ලුණු, සැරානුව ගම්මිරිස්, කහකුඩු, මිරිස්කුඩු ටිකක් සහ ගොරක පේස්ට් එකෙන් ටිකකුත් එකතු කරගෙන හොඳින් කලවම් කරගත්තා. දෙහිස්ම ටිකකුත් මිරිකගෙන මාළු එක පැත්තකින් තියමු. අඹ ටික දිගට හැරයට කපාගෙන අනිත් අඩුම කුඩුම ටිකත් එකවර කපාගෙන ලෑස්ති කරගත්තාම ලේසියි. අඹ එකට කහකුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු එකතු කරගෙන බැදපු මිරිස් කුඩු, බැදපු තුනපහ කුඩු ටිකකුත් එකතු කරගත්තා. පරිප්පු කියන්නේ අපේ ගෙදර හැමදාම වගේ හදන්න ඕනි කරි එකක්. මං පරිප්පු වලට රතු ලුණු, කරපිංච, සුදු ලුණු, රම්පේ, අමු මිරිස්, අමු තුනපහ කුඩු, මිරිස් කුඩු, කහ කුඩු එකතු කරගෙන වතුර ටිකක් එකතු කරලා තම්බගෙන ඊට පස්සේ මිටි කිරි එකතු කරගෙන රසානුව ලුණු එකතු කරලා උයා ගන්නවා.
තෙල් ටිකක් දාලා රත් වුණාම රතු ලුණු, රම්ප, කරපිංචා, කුරුඳු පොතු, එනසාල්, කරාඹු නැටි එකතු කරගෙන ටෙම්පරාදු වීගෙන එද්දි අඹ ටික එකතු කරලා කලවම් කරලා කෑලි ගානට වතුර එකතු කරලා හිඳෙන්න උයා ගන්නවා. ඇඹුල් රස වැඩියෙන් දැනෙනවා නම් අපිට සීනි ටිකක් එකතු කරගන්න පුළුවන්. වතුර භාජනයක් අරන් කහ ලුණු එකතු කරගෙන කෙසෙල් මුව කපාගෙන ඒ වතුරට දාගත්තා. එහෙම කළාම කෙසෙල් මුව වල කහට ගතිය රැඳෙන්නේ නැහැ. පොල් මැල්ලුමට සූදුරු, ගම්මිරිස් ඇට, ලුණු, රතු ලුණු, කරපිංච, සුදු ලුණු, අමු මිරිස් කරලක් මං එකතු කරගෙන හොඳින් කොටා ගත්තා. නයි මිරිස් හරි කොච්චි මිරිස් හරි දැම්මා නම් මේක තවත් රසයි. දැන් පොල් ටිකයි කහ කුඩු ටිකකුයි එකතු කරලා ආයෙත් හොඳින් කොටා ගන්නවා. කෙසෙල් මුව ටික හොඳින් වතුර බේරගෙන මිරිකගෙන ඒකට කොටාගත්ත පොල් මිශ්‍රණය එකතු කරලා හොඳින් කලවම් කර ගන්නවා. කෙසෙල් මුව මැල්ලම ටෙම්පරාදු කරගන්න රතු ලුණු, කරපිංචා, රම්පේ, කරන් මිරිස් එකතු කරගත්තේ. ඒ ටික ටෙම්පරාදු වෙද්දි හොඳින් සෝදලා වතුර බේරෙන්න තියලා ගත්ත කූනිස්සු ටික එකතු කරලා හොඳින් ටෙම්පරාදු කරගන්නවා. හාල් මස්ස උම්බලකට උනත් අපිට මේ මෙනුවට දාගන්න පුළුවන්. අබ ටිකකුත් එකතු කරගන්නවා. ටෙම්පරාදු සුවඳෙද්දි කෙසෙල් මුව ටික දාගෙන කලවම් කරලා තැම්බෙන්න පොඩි වෙලාවක් වහලා තියලා ලිපෙන් බා ගන්නවා.
මේ අතර මං මාළු ටිකක් බැදෙන්න තියලා තියෙන්නේ. තෙබු කොළ ටික මං ලුණු වතුරේ විනාඩි 10ක් විතර තියලා සෝදලා අරන් හීනියට ලියා ගත්තා. අපි ගොටුකොළ සලාදේ හදන්නේ ඒ විදිහටමයි මේකත් හදාගන්නේ. පොල්, රතු ලුණු, අමු මිරිස්, දෙහි, ගම්මිරිස් කුඩු ටිකක්, ලුණු ටිකක් එකතු කරගෙන තෙබු කොළ ටිකත් කලවම් කරලා ගන්නවා. ඕනිම සරල කෑම වට්ටෝරුවක් උනත් ගලපලා හදාගත්තාම හරිම රසවත්. දිනි කැමලාස්ති ආයමත් මුණ ගැහෙනකම් සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න ගිහින් එන්නම්.